ඝාතකයන් ආරක්ෂා කරන ආණ්ඩුවක්. ඝාතකයන් වෙනින් පෙනී හිටන ආණ්ඩුවක්. ඝාතකයන් රැකවරණ දෙන ආණ්ඩුවක්. ඝාතකයන් සංගමන ආණ්ඩුවක්. ඝාතකයන් එළිදරව් කරන ආණ්ඩුවක්. එම ආණ්ඩුවක් මොකද්ද? කවර ආණ්ඩුවක්ද ඒක? ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්ද? මේ රටේ ජනතාවගේ නිදහස ආත්ම ගරුත්වය ආරක්ෂා කරන ආණ්ඩුවක්ද? නෑ. ඒක ඝාතක ආණ්ඩු. මේ ලෝකෙ බීවිලා තුන මේ ආණ්ඩු. hina වෙවි මිනි මරණ ආණ්ඩු මේවා. බුදු සසුන බැබලේවා කියලා මිනි මරණ ආණ්ඩු මේවා. සිල් රෙද්ද පොරවගෙන මිනි මරණ ආණ්ඩු මේවා. දේශප්‍රේමී සලුපිලි පොළවගෙන මිනි මරණ ආණ්ඩුවක් මේක. හැම පොයටම බනහා වෙඩි තබන මිනි මරණ ආණ්ඩුවක් මේක. මාසෙකට සැරයක් ශ්‍රීමා බෝධින් වහන්සේ ගාවට ගිහිල්ලා දනින් වැටිලා පව් සමා කරගෙන මිනි මරණ ආණ්ඩුවක් මේක. දලදා මාලිගාවට ගිහිල්ලා සතියක දෙකකට සැරයක් දලදා හම්තුරන් වහන්සේ ඉස්සරහා දන ගහලා නැවතවිලා මිනි මරණ ආණ්ඩුවක්. ඒක තමයි භයානක මිනි මරණ ආණ්ඩුව. දත් විලිස්සගෙන මිනි මරණ ආණ්ඩුවක් ටිකක් දතාන යකා කියලා හිතා ගන්න පුළුවන්. මේකේම නෙමෙයි මේක hina වෙවි. සිල් රෙදි පොරවගෙන දේශප්‍රේමී සලුපිලි පොටවගෙන බුදු පිළිම ඉදිරිපිට තියාගෙන දෙවිවරම ඉස්සරහට තියාගෙන සමහර අවස්ථාවල වාමාංශික මුහුණු පොරවගෙන එහෙම ඝාතන ආණ්ඩුවක් නැද්ද මේක? දැන් තමුන්නාසල අඩුම තරමේ මේ ඉදිරිපලේ ඇමතුරුන්ගේ තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා. මේක සිදු නොවිතු දෙයක්. මේ පිළිබඳ මේ රටේ ජනතාවට සත්‍ය කියලා තමන් අතින් සිද්ධ වෙච්ච වැරද්ද පිළිගත් දෙයක් කියන එක ජේෂ්ඨ අමාත්‍යවරුන්ගේ හෘද සාක්ෂිය දන්නවා. හැබැයි තමුන්නාසල කතා කරන්න බයයි. මම අහනවා වින්නමතුමා ඔබතුමාගේ හෘද සාක්ෂිය මොකද්ද? මේක අනුමත කරනවද? දිනේෂ් සමතුමා ඔබතුමාගේ හෘද සාක්ෂිය මොකද්ද? මේක අනුමත කරනවද? මේවා පී දායරත් ඔබතුමා අනුමත කරනවද මේක? ඇයි ඔබතුමාලට කට ඇරලා කියන්න බැරි මේක වැරදි දෙයක්? මේක ආණ්ඩුව සිදු නොවිය යුතු දෙයක්. නැවත මේ දේවල් ආණ්ඩුව සිදු විය යුතු නෑ. මේවා අපි සිදු නොවීමට වග බලා ගන්නවා කියලා කියන්න බැරි ඇයි? කියන්න බයයි. මේ ප්‍රහාරය කොතෙන්ද දියත් වෙන්නේ කියලා තමුන්නාසලා දන්නේ නෑ. කොතනින් කඩාගෙන එයිද කියන්න දන්නේ නෑ. ඒ නිසා පාර්ලිමේන්තු ඉදිරිපෙළ ඇමතිවරු කැබිනට් මණ්ඩලය බියටපත් කරලා ආණ්ඩුවක් තියෙන්නේ. ඒක නැත්ත කතාව. කිසි කෙනෙක් ටෙලිෆෝන් එකකින් කතා කරන්න බයයි. ඒකනේ වෙලා තියෙන්නේ. ඉතින් ආණ්ඩුව පාලනය කරන්නේ ආණ්ඩුවක් බීතියටපත් කරන්නේ. එක්තරා කුඩා කල්ලියක් මත කුඩා රටේ මාෆියාවක් මත රටේ මුළු දේශපාලනෙම රටේ මුළු ආර්ථිකයම රටේ මුළු සිටවීම පාලනය කරන රටක් අද අපි යමු තිබෙනවා. මේක හොඳද? මේක යුක්තිසහගතද? මේක සාධාරණද? අපිට මේක වෙනස් විය යුතුයි.